නිරෝෂය වීඩියෝ ආරම්භ කිරීමට පෙර කරුණාකරු දැනමු අපේ channel එක subscribe කරලා මේ like කරලා bell හැමෝටම ඔබන්න. අද අපි කතා කරන්න යන බොහොම වැදගත් හා රසවත් වීඩියෝ චිට් එකක් ගැන. එය ආනන්ද විදුහල 60 පරෆෙකට සහ පාසල් 5 දෙනෙකු ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් අතර සිදු වූවා. මෙහිදී ඉගෙනීම නායකත්වය අධ්‍යාපන කිරීම සහ පරිචණ්ඩ අභියෝග පිළිබඳව විවෘතව කතා වී තිබෙනය. මේ සමානයේ චිට් එකක් නොව ශිෂ්‍යයන් සහ ගුරුවරුන් විශ්වාසයන් ගෞරවයෙන් කතා කළම අධ්‍යාපනික පරිසරයේ කොපමණ යහපත් විය හැකිද යන්න පෙන්වන සංවාදයක් වුණා. චිට් එක ආරම්භ වන 60 පරෆෙකට විසින් තමන්ගේ හැඟීම් ඉදිරිපත් කරමින් සියලු ගුරුවරුන්ට කාලය ලබා දෙන එක ගැන සුත්ති ප්‍රකාශ කරමිනේ. ඔහු පැවසුවේ අද ඉගැන්වීම ලද ශිෂ්‍යයෙකුට පතෙහි දැනුම පමණක් නොව මගේ පෙන්වීම සංවිධාන භාවය සහ නායක ගණද අවශ්‍ය බවයි. එයම මෙම චිට් එක ආරම්භණය කියලයි. පසුව ජ්‍යෙෂ්ඨ ගුරුවරු පස දෙනම ඔවුන්ගේ අදහස් බෙදගත්තා. එක ගුරුවරයෙක් 60 පරෆෙකට කියන්නේ තනතුරක් පමණක් නොව වගකීමක් කියලා පැවසුවා. ඒත් එක්කම නීතිවත් වෙලාවට පැමිණීම සදාචාර ගුණ අත්‍යවශ්‍ය බව වැඩිදුරටත් අවධාරණය කළා. 60 පරෆෙකට ඒක අනුමත කරමින් ඔහුගේ කණ්ඩායම එක්ක පාසල් තුළ ධනාත්මක වෙනස්කම් ගෙන එන්න උත්සාහ කරන බවත් කියා දුන්නා. චිට් එක තවත් ගුරුවරයෙකු වර්තමාන ඩිජිටල් යුගය ගැන කතා කරලා සමාජ මාධ්‍ය සහ ඔන්ලයින් වේදික ප්‍රයෝජනවත් වුවද අභියෝගවත් බවත් 60 පරෆෙකට විශ්ලේෂණය කරමින් ශිෂ්‍යයන්ට සමාජ මාධ්‍ය අධ්‍යාපනික හා ධනාත්මක කටයුතු සඳහා පමණක් භාවිතා කරන්න උපදෙස් දෙන බවත් පැවසුවේ. මේකගේ මතය අනුව විභාග පීඩනය සහ මානසික ආතතිය වෙන කරුණත් සාකච්ඡා වේවා. 60 පරෆෙකට ගුරුවරුන්ගේ සහයෝගයෙන් මෙම පීඩනයට පත්වන ශිෂ්‍යයන්ට උදව් කරන බව පැවසුවා. මෙහිදී ගෞරවයෙන් එකිනෙකගේ අදහස් ගැටෙන දේවල් ගැන විවෘතව කතා කරන ලද. නීතිවත් පිළිබඳ දැඩි මතයක් ඇති ගුරු